පැල්මඩුල්ලේ තියෙන කුට්ටා පිටිය කන්දෙන් ආරම්භ වෙන මේ තමයි කිරිඳි ඇල. නැත්තම් කිරිඳි ඇල්ල. මේකේ තව විශේෂත්වයක් තියෙනවා. ලංකාවේ තියෙන උසම දියැලි වලින් 7 වෙනි ස්ථානය ගන්නේ පැටියෝ කොහොමද ඔන්න මට කතා කොහොමද මේක අපිලා ගිරක් අපිලාගේ නීති එයාට මොකද යන්න කියන්නේ මේ පානේ යන්නකෝ කරගෙන ඉතින් අපිත් ඉඳලා ලස්සන තැනක් හොයාගෙන පැල්මඩුල්ලට ආවා. ඉතින් අපි දෙන්න මේ ගියපු දිහාවට යන්න තියෙන්නේ ගංකන්ද ඉස්කෝලේ පාරේ. එහෙමත් නැත්නම් ඔයාලට එන්න තියෙන්නේ කුට්ට පිටිය පාරේ. අර කෝවිලක් වගේ හම්බෙන්නේ පරණ. කෝවිලක් දුන්නේ අම්ම දේවාලයක් වගේ නිකන්. හරිද? අර එන්නේ සිග්නල් නිසා? නෑ. ආ මේ කිලෝ නෑ නේ. ඔයාලා මේ දියඇල්ල බලන්න එනවා නම් රුපියල් 100ක පොඩි ටිකට් එකක් ගන්න වෙනවා. පඩි තියනකො 110ක් විතර පල්ලෙහාට බහින්න. අපි දෙන්න එකම ගල් පඩි ටික බහින්න පටන් ගත්තා. අපි අර කවුන්ටරෙන් ගන්න රුපියල් 100ට පාඩු නෑ මේ ගමන. හරිම ලස්සනයි පල්ලෙහාට බහින්න. ඔයාලටත් එන්න පුළුවන් දවසක නිදහසේ ඇවිත් බලන්න නම් ඕනි තරම් දේවල් තියෙනවා මෙතන. දැන්ටමත් දන්න ඇති ඉතින් දැන් කොහෙටද ආවේ කියලා. අපි ආවේ කිරිඳි ඇල්ල බලන්න. මේ තියෙන්නේ ලස්සන කිරිඳි ඇල්ල. ඕම් අර කිව්ව සියලු ගල් පඩි ටික ගෙවාගෙන දාඩිය පෙරාගෙන අපි දෙන්න ආවා දියැල්ල ළඟට. පැල්මඩුල්ලේ තියෙන කුට්ටා පිටිය කන්දෙන් ආරම්භ වෙන මේ තමයි කිරිඳි ඇල. නැත්තම් කිරිඳි ඇල්ල. මේකේ තව විශේෂත්වයක් තියෙනවා. ලංකාවේ තියෙන උසම දියැලි වලින් 7 වෙනි ස්ථානය ගන්නේ මේ කිරිඳි ඇල්ල. ලංකාවේ උසම දියඇල්ල වලින් 7 වෙනි තැන ගත්තට සබඩගම දිස්ත්‍රික්කයෙන් නම් උසම දියඇලි වලින් 2 වෙනි ස්ථානය තමයි මේ කිරිඳි ඇල්ල ගන්නෙ. අපිට මේ ඉස්සරහින් පේන දියඇල්ල නැත්තම් කිරිඳි ඇල්ල මීටර 116ක් උසයි.
ඈත කඳුනින්නයේ සිටියදී පියවලා චිරන් පාට සමනල්ලු රැන අද වගේ සිහිවුණා දැකින් පල්ලා මගේ සිතම සිමලා පැතියෝ කොහොමද ඔන්න මට කතා කොහොමද මේක අපිලා ගිරක්ක අපිලාගේ නේ අයියෝ එයාට මොකද යන්න කියන්නේ මේ පානේ යන්නකෝ කරගෙන දිලා ඈත කඳු යයි සීතරේ සඳ පීතිලා